Hi guys, minsan ඔහා ගොසයිමාස්. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්න මගේ අලුත් වීඩියෝ එකක් එක්ක. අද කරන්න යන්නේ මම ඉතින් ආවුරු දවසේ shopping කරන්නයි හදන්නේ. ඉතින් chocolate අනම්මනන් ටිකක් ගන්න තමයි මම ඉල්ලට යන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න අද වීඩියෝ එකත් එක්ක ඔයාලට මම පෙන්නන්නම් මේ chocolate වල price. මුලින්ම guys බැංක් එකකට ආව සල්ලි ටිකක් ගන්න මොකද අතේ සත පහක්වත් නැහැ. මේකෙන් අරගෙන යන්න ඕනේ ඉතින්. මේක උඩ තට්ටුවේ තියෙනවා ඩයිසෝ එකටත් ගිහිල්ලා ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා ගියමු සූප් එක. ගියමු සූප් එකටත් යන්න. ඒකේ තමයි සාමාන්‍ය අඩුවට ගන්න තියෙන්නේ. ඉතින් සල්ලි අරගෙන අපි යන් එතෙන්ට. ඔයාලට කියන්න ඕන guys මේ තියෙන්නේ ABC Mart එක. මේක තමයි ජපානයේ සාමාන්‍ය branded Nike, Adidas අනම්මනම් ඒ වගේ branded සපත්තු ගන්න තියෙන මේ branded ජොක්කු නෙමෙයි branded සපත්තු ගන්න තියෙන සුපිරිම තැන තමයි ABC Mart එක. ඔන්න guys මම එහෙම මාව පල්ලෙහා තට්ටුවේ තියෙන මේ කැඩ්ලි කියලා එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් චොක්ලට් තියෙනවා. ඒ වුණාට මම කැඩ්ලි එකෙන් ඉතින් ආය ආවා මේ මොකද මට සුපර් මාකට් එකේ ඉම්මයි ගන්න ඕනේ. මොකද සුපර් මාකට් එකේ ගොඩක් දේවල් තියෙනවා. කැඩ්ලි කියන එකේ තියෙන්නේ අර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් විතරයි. ඉතින් අර ඕන දේවල් ගන්න නැහැ. ඉතින් දැන් ඒකෙන් යටට ඇවිල්ලා මම මෙතෙන්ට ආවා මේ මාචියට. ඒ කියන්නේ ටවුන් එකට. ටවුන් එකේ එහා පැත්තේ පාරෙන් එහා පැත්තට පැනලා යන්න ඕන ගියමු සුපර් එකට. ඒ සුපර් මාකට් එකට ඉතින් ආවා. බලමු ඉතින් මේ. මෙන්න මේ රිච් ටොපි බිස්කට් කියන එක පට්ටරහයි guys. ඉතින් අනිවාර්යෙන් මේකෙන් එකක් ගන්න ඕනේ. ඒකේ මේ වර්ග දෙකක් තියෙනවා. හැබැයි අර රතු පාට පැක් එකේ තියෙන එක තමයි පට්ටම රහ. මේ ඔයාලා ගියමු සූප් එකකට ගිය වෙලාවක අරන් බලන්න එක පට්ටරහයි. අයි මෙන්න මේකත් රහයි. කහ පාට එක. guys බඩු ටික අරගෙන ඉවරයි. ඉතින් දැන් චෙක් අවුට් වෙන්නයි හදන්නේ. මේ චොකලට් ටිකට guys මට ගියා 6500ක්. ඉතින් guys ඔන්න ගෙදර යන්නයි හදන්නේ. බස් එකේ තමයි ගෙදර යන්නේ. මොකද මේ ළඟ තමයි ගෙදර තියෙන්නේ. මෙතන මේ තියු සුපර් මාකට් එක ගාව ඉඳන් කිලෝමීටර් 3ක් විතර තියෙන්නේ ගෙදරට. ඉතින් guys මේ බස් එකේ යද්දී යාලා කියනවා ඉතින් කියන්නේ හැමදේම මාර ලංකාවේ අර ලංකාවේ වගේ සින්දු නැති වුණාට මේකේ මාර ඔලුව රතේ අර එක එක ඒවා කියන ඔසිරස යාලා එක එක දැන්වීම් කියනවා. ඒ කියන්නේ එක එක දැනුම් දීම් කියනවා. ඒක මාර ඔලුව රදයක් හැමදාම එක මේක අහලා මට ඊකාර හැදිලා තියෙන්නේ දැන්. අම්බෝ guys පට්ටෝ මහන්සි. දැන් ගිහලා බඩු අරන් ආවා. කොහොම හරි ඔක්කොටම ගියා. කොලයක් කිට්ටුන්නේ ගියා. ඒ කියන්නේ යෙන්වලින් 10යි අංකල් සල්ලි වලින් 20000ක් විතර ගියා. අපි ගෙදර ගිහලා බලමු ගත්තේ මොනවද කියලා. අම්මෝ පට්ට මහන්සි පට්ට සීතලයි. හයි ගයිස් ඉතින් ඔන්න මේ තමයි මම ගත්තේවා තියෙන්නේ. මෙයා නම් මනන් ටිකක් ගත්තා. මේ ඔක්කොටම ගියා 8000ක් විතර වෙන්න ගියා. 6500 මම ඩයිසෝගෙන් ගත්තා. නම් මනන් ගැජමැටික් ටික ඒව ටිකට ගියා 6000 ඔක්කොම 1500 6500 කොහොම 8000ක් විතර 8000යි කියන්නේ 8500 ඒ ලංකාවේ සැරේ කියලා 17000ක් වගේ මේ ඔක්කොම ගියේ. මොකද ටික වෙන්නම දිනව වෙන්න මේක මේ බ්‍රවුන්ස් කුකීස් කියලා මේක ජපානයේ ගන්න මේ ඒක ෆ්‍රෙන්ච් එකක් මම හිතන්නේ. මේක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ෆ්‍රෙන්ච් බටර් කුකීස් මේක උනේ 200යි මේක 200යි. මේක 200 ගන්න කියන්නේ ලංකාවේ සැලේ 200 කියන්නේ ඔයාලා දෙකට ගුණ කරලා ගන්න. මෙන්න මේක පට්ටරයි. මේක කාලා බලන්න ඔයාලා පුළුවන් නම් මේ ගාණක් ලොකු ගාණක් නෑ 120 ගාණයි වෙන්නේ. මේකක් ගත්තා. ඊට පස්සේ මේක මම කාලා නෑ ෆස්ට් ටයිම් ගත්තේ. ඒක රහ පාටයි. ඉතින් එකයි. මේක ගත්තා. මේක ඇවිල්ලා චොකලට් බාර්ස්.
කොෆී බිස්කට් බිස්කට් එක්ක තියෙන චොකලට් බාර් එකක්. එන්න මේක ගයිස් මේ මිල්ක් චොකලට් එක. ඔයාලට පේනවනේ මගේ මූණත් එක්ක සයිස් එකනේ. මේක ග්‍රෑම් 400ක් තියෙනවා. මේක 1050ක් වුණා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2100ක් විතර මේක බාර් එක විතරක්. එන්න මේක. ඒක නම් පට්ට රහ පාටයි. මේක අර ලංකාවේ පොපිට් රස මට දැනෙනවා ආයේ. දුරු කරන්නේ කවුද මගේ සාදේ ඕනේ නෑ මට සංගීත වාදේ මේ පොපිට් එකේම තවත් ටික මේක නම් මේක මේ දයිසකින් ගත්තේ මේක 110 එක පැකට් එකක් පැකට් තුනක් ගත්තා චොකලට් ඇලාමූඩ් චොකලට් ඇලාමූඩ් මේක පට්ටම රහයි ගයිස් මේක ඇතුලේ ආමන්ඩ් වලින් හදලා තියෙනවා ඊට පස්සේ වයින් නම්මනම් තියෙනවා මේ අගන්නේ මේකේ වර්ග තුනක් තියෙනවා मैं गत्ते में एक बार क्या मेरा आमंड ने मेरा पट्टा में है ये निकल गत्ता मेरा मन कारण है निन्ने के रहा पार्ट ही लगते मेरा तू ना गाइस मेरा हारसी या कुना क्या ना हारसी है तो मेरा थारसी या कुना ये तो बड़ा इजी का मतलब ये गत्ते हमने मेक रोस्टेड चोको මේක ග්‍රෑම් 109 කැලි 16ක් තියෙනවා මේක 400 ගානක් වුණා 420ක් විතර මේක 300යි මේක තමයි මම ගොඩක්ම කන්නේ ඉන්නේ මේක කාලා තියෙනවා මොකද මේක පට්ටම රහයි මේක අර කොෆි එක මේක කාපුවාම يعني මාර කොෆි ෆීලින් එකක් තියෙන මාර රහයි මේක අර කලින් පින්නෝ එක වගේම තව එකක් Kitto Catto के मेक मिल्क चॉकलेट है नेस्ले मिल्क चॉकलेट है इतना समय डार्क चॉकलेट के नुते का गत्ता है मिल्क का नम मन दाल हदान दिन फट रहा है मेरे एक हाथरा गत्ता दिखाई इन मेवा की तमें अतुले पैक के दिए नहीं मेरे तमा रहा ब्लूबेरी से आई ब्रेस्टन फ्रेंच बटर बिस्कट मेगा पट्टर है मे फ्रेंच बटर बिस्कट है मेगा पट्टर है वाला काला बांड में साथ गीमु सूप वाला नम मनंगुल तीनों बड़ा सुपर मार्केट तुल तीनों काला बांड मेगा पट्टर क्रिस्पी पट्टर बटर है मेगा माइक पारे बड़ा मत खाने ते आई तीनों पॉपिट ने मेगा हुआ है Subut choco. Kopiko पाटा है choco. आई तीनों look chocolate alamood मेगा पाटा है में आमंड सीन है मामला करने ये वाली मानो सामान्य देखे करते हैं नहीं ये ना कुमारी मटो कुट में झील तीनों गाइस जाना को අයිමන් කියන්න ගාන 6500ක් ගිහලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ 12500යි. මෙතනින් ඇත්තටම මම රහයිම කියලා කියන්නේ හොඳම රහයක තමයි. මෙන්න ටිකට් එකේ මෙන්න මිල්ක් එක මේක මාර රහයි. ඔයාලා කාලා තියෙන ගොඩක් මේක කාපු නැති කෙනෙක් නැතුව ශ්‍රී ලංකාවේ මේක පට්ටම රහයි. මේක තමයි ඉතින් මම ගොඩක් දුරට ගත්තොත් කිට්කැට් එකේ ගන්න බ්‍රෑන්ඩ් වලින් ගන්නෙ. මේක ඉතින් ලෝකේ ෆේමස් නේ. යාදිය මම හිතන්නේ ජපානයේ ඇරෙන්න මේක එක වර්ග තියෙන රටවල් ඉන්නේ මොකද කරන්නේ? ජපානයේ තියෙනවා මච්චා එක තියෙනවා, මිල්ක් එක තියෙනවා, ඩාර්ක් චොක්ලට් එක තියෙනවා. ආයේ මම දැකලා තියෙනවා අර සකුරා වලින් හදපු කියන්නේ සකුරා පාටට එහෙම හදපු එකක් තියෙනවා. එක ගොඩක් දේවල් තියෙනවා මේ චොකලට් තමයි මෙන්න මේකත් මාර රහයි ගයිස්. ඒක පට්ටම රහයි. ගානේ හැටියට මාරම මේ මාර රහයි කියන්නේ ගාන 300ක් විතර වෙනවා. ග්‍රෑමුත් තියෙනවා මම හිතන්නේ 100 කීයද වුණද තියෙනවා ග්‍රෑම් 100 ග්‍රෑම් 170ක් තියෙනවා. ඒ ගානට මේක පට්ටම ලාභයි. ඉතින් ඔන්නම තමයි ගයිස් අද shopping vlog එක මගේ ඉතින් ඉවර වෙන්නේ. මොකද මේ මහ ලොකු දේවල් ගොඩක් ගත්තේ නැහැ.
ලංකාවේ සල්ලි වලට ලංකාවේ සල්ලි වලින් හදපුවාම සාමාන්‍යයෙන් රුපියල් වලින් 16000ක් විතරනේ 16000ක් විතර ගත්තේ. හැබැයි මේ ඉස්සර දැන් මීට අවුරුදු එකමාරකට විතර කලින් මේ ටික ගත්තා නම් මට මීට වඩා මේ ඊ ගානට යෙන් 8000කට වගේ මේ ටික ගත්තා නම් මාර ගොඩක් ගන්න පුළුවන්. මොකද සමහර ඒවා එකට එකක් වැඩි වෙලා තියෙනවා අද වෙද්දි. හැමදේම කියන්නේ ජපානයේ තියෙන පඩු හැමදේම එකට එකක් ගාන වැඩි වෙලා තියෙනවා. ප්‍රයිස් අප් වෙලා තියෙනවා. මේ ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් අය අහලා තිබ්බා මගේ කෝ රැවුල කියලා. ඇත්තටම රැවුල කපන්න වෙනවා මං කරන ජොබ් එකත් එක්ක. මොකද ජොබ් එකේ කේස් ඉතින් රැවුල කපන්න වෙනවා යටටම. මෙන්න මේ ගානට ගොඩක් අය අහලා තිබ්බා මේ ෆුඩ් සර්විස් ජොබ් කරද්දී කියන්නේ රෙස්ටුරන්ට් වල වැඩ කරද්දී මෙහෙ රැවුල කපන්න ඕනද කියලා. මෙහෙමයි. රැවුල කපන්න ඕනේ නැති ඒවාත් තියෙනවා ඇත්තටම. දැන් ඉසකයාවල වගේ ඉසකයා කියන්නේ අර ඒ ටයිප් එකේ වගේ කපන්න ඕනේ නැහැ ගොඩක් දුරට. තව යකිනිකු කඩවල වගේ ගොඩක් දුරට කපන්න ඕනේ නැති තැන් තියෙනවා. හැබැයි දැන් සාමාන්‍ය අර ගේස් ලයින තැන්වල හරියම හිතියෙන් තැන්වල පොඩ්ඩක් කපන්න වෙනවා. මොකද කියන්නේ එක එක කඩෙන් කඩේට එක වෙනස් වෙනවා. ඔයාලා පරණ වෙන්න පොඩ්ඩක් ඉතින් chance එක තියෙනවා. දැන් ඉතින් වවංගියත් එකයි නැතත් එකයි සීන් එකේ ඉන්නේ උනාට මේ කපන් යනවා. ඉතින් ආයේ මුකුත් ඕනේ නැහැනේ අහගන්න. ඒක නිසා ඉතින් කපාගෙන යනවා. ගොඩක් අය කියන්නේ ඉතින් ඉතින් රෙස්ටුරන්ට් වල වැඩට එනවනම් රෙස්ටුරන්ට් වල වැඩ කරන්න බලාගෙන ඉනවනම් මේ රැවුල කපන්න බලාගෙන එන්න. ඉතින් ගොඩක් දුරට ටික කාලයක් යද්දි ඉතින් ඕක හරියනවා. එතන ඉන්න කට්ටිය සෙට් වෙලා එහෙම වෙද්දි පොඩ්ඩක් හරියනවා. ඉතින් අර ඔයාලට ඒක තේරෙනවා ටික කාලයක් යද්දි. මේ ඉතින් තිබ්බත් එකයි නැතත් එකයි වගේ වෙනවා ඊට පස්සේ ටික කාලයක් යද්දි. එදී රැවුල නෑ මේ. පොඩි එකා වගේ. ගෙදරින් කෝල් ගත්තාම අහනවා මොනේ දෙමිලාද කියලා. ඉතින් guys ඔයාලට කියන්න තියෙන මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහට අරගෙන එනවා. තව shopping vlog තව දිනෙදා ජීවිතයේ දේවල් ඉස්සරහම challenging වීඩියෝ ගොඩක් අය බලලා තිබ්බා. තව subscribe කරලා තිබ්බා. ඉතින් ඒවට ගොඩක් ස්තුතියි. ඔයාලත් මේක මගේ වීඩියෝ අලුතෙන්ම බලන කෙනෙක් නම් මේ වීඩියෝ එක like කරලා comment කරලා subscribe කරලා තියාගන්න. ජපානයේ වෙන දේවල් තව ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනවා. ඔයාලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. ඒවට මම අනිවාර්යෙන් reply කරනවා. ගොඩක් අය අහලා තිබ්බා ගොඩක් අය කියලා තිබ්බා මට අර answer and question මේ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මේක ඔයාලා ප්‍රශ්න අහන්න මගෙන්. ඉතින් ප්‍රශ්න ගොඩාක් හැදුනට පස්සේ මම හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඔයාලට වීඩියෝ එකක් කරන්න. මම බැලුවා කරන්න මේ තව ඒ හැටි ලොකු ප්‍රශ්නයක් ගොඩක් අහලා තිබ්බේ රැවුල අනම්මනම් ප්‍රශ්න ටික. තව මේ ජපානයේ තියෙන දේවල් සහ තව ඔයාලා ප්‍රශ්න අහන්න තියෙන දේවල් ඉතින් මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්න answer and question එක. එහෙනම් guys අදට ගිහිල්ලා එන්න. හැමදාම කියනවා වෙනදා වගේ මගේ channel එක subscribe කරලා ඔයාලා දෙන sub එකට එකෙන් මරිගතෝ. එහෙනම් sayonara.